මම ඇවිල්ලා ඉන්නේ මාරදාන පොලිස් ස්ටේෂන් එකේ ඉස්සරහට වෙස්ටර්න් ස්ටෝර්ස් කියලා මේ බයික් ස්ටෝර් එකකට. ඔයගොල්ලන් මේ පේන්නේ වෙස්ටර්න් ස්ටෝර්ස් එකේ තියෙන බයික්ස් සාමාන්‍යයෙන් බයික්ස් මම අද එකක් ගන්න ආවා. ඒක හොඳයි. ඒක 32500. ඒක හොඳ බයික්ස් තියෙනවා. මේ ඒගොල්ලෝ 10 years warranty එකක් දෙනවා. කියන්නේ ඔයගොල්ලෝ ඔක්කොම සර්විස් කරලා තමයි ඒක දෙන්නේ මේක බයික් එක. හරිම හොඳයි මේක. හොඳට සර්විස් කරලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේ මෙතෙන්ට ඇවිල්ලා ඔයගොල්ලන්ට බයික් එකක් ගන්න ඕන නම් ඇවිල්ලා ගන්න මේක හොඳට. අංකල් මේක සාමාන්‍යයෙන් අවුරුදු ගන්න ඕන නම් කොහෙද තියෙන්නේ කියලා. ඔව් පුතේ අපේ මම අරදානේ පොලිසිය තියෙනවා. පොලිසිය ගාවම හැරෙන තැන එතන තුම්මන් හන්දිය ස්වාට්පුවට යන පාරේ හැරෙනකොටම DSI showroom එකත් එක්ක තියෙන්නේ පළවෙනි shop එක Western Stores. ඔව් ඉතින් සාමාන්‍යයෙන් අංකල් මේ මොන ප්‍රයිස් එකකින්ද මේ බයික්ස් ගන්න පටන් ගන්නේ? මේ පුතේ දැන් ඔයාලට දැන් ඔයාගේ වයසට මේ 24 කියන සයිස් එකක් එනවා. ඒක ගන්න පුළුවන්. නැත්නම් 26 කියලා සයිස් එකක් තියෙනවා. සමහර බබාලා පැදලා පුරුදුනේ. එතකොට ඒගොල්ලන්ට 26 ගත්තා නම් හරි. අපි කොහොමවත් අර අනිත් shop වලට වැඩිය හොඳම සයිකලයක් අඩු කරලා දෙනවා. ගණන් අඩුවට දෙනවා. ඉතින් අංකල් අපි ගෙදර අපි අරන් ගිහලා සර්විස් කරන්න නෑ සර්විස් කරන්න ඕනේ නෑ පුතේ. අපි ඔක්කොම සම්පූර්ණ අර රිපෙයාර් එකක් ඇතුලේ කරනවා. සර්විස් කරලා ඔක්කොම ෆිට කරලා තමයි දෙන්නේ. ආයි රිපෙයාර් එක නැත්තම් රුපියල් 2000 3000 යනවනේ. ඒක ගානේ ඉතුරුයි. අනිත් එක මොන හරි ඩැමේජ් එකක් වුණත් මොන හරි දෙයක් කැඩුනොත් මොන හරි දෙයක් වුණොත් අපි ඕන දෙයක් කරලා මාරු කරලා ඒක කරලා දෙනවා. හොඳ සයිකල් තියෙන්නේ චයිනීස් තමයි. ඒ උනාට ක්වොලිටිම බයිසිකල්. ඔයා ගාවට ස්තුතියි ගොඩක් ස්තුතියි ආවට. ඔයාලට හොඳ සයිකලයක් බලලා දෙන්න. මේ පුතා ආස උනේ නම් මේ බයික් එකට. මේක හොඳ බයික් එකක්. මේකේ පේන්ට් එක මැට් එකෙන් ගහලා තියෙනවා. මෙතන මැද සෙන්ටර් ඇක්සල් එකේ ට්‍රේසර් එන්නේ. ඩිස්ක් බ්‍රේක් එනවා දෙපැත්තටම. Shimano GS දාලා තියෙන්නේ. මේක සාමාන්‍ය අනිත් තැන් වල 38500ක් 38500ට එහා යන බයික් එකක්. මම 32500කට දෙන්නම් කිව්වේ. සර්විස් කරලා ඔක්කොම ෆිට කරලා තියෙන්නේ. ගැරන්ටියත් අවුරුදු 10ක් තියෙනවා. මේ පුතා කැමති උනේ මේ බයික් එකට. මේක ක්වොලිටි බයික් එක අලුතෙන් අපි ෆිට කරලා තියෙන්නේ. කලර්ස් 4ක් තියෙනවා. පාටකින් තෝරලා ගන්න පුළුවන්. ඉතින් අංකල් මොන වගේ පාටක් තියෙන්නේ? මේකේ පුතේ රතු පාට තියෙනවා. ඒක නම් ෂයින් පේන්ට් එකක් එන්නේ. ආයි බ්ලූ එක තියෙනවා. මේ බ්ලූ එකයි රෙඩ් එකයි ඔය තියෙන පුතේ රෙඩ් කියන්නේ මේ කලර් එක. අර බ්ලූ එක අර පැත්තේ යනවා ඒ උඩ තියෙනවා. මේක මැට් බ්ලැක් එකක් එන්නේ. මැට් බ්ලැක් එක හරි ලස්සනයි. බයික් එක ඒක අංකල් අර කොළ පාටත් යනකොට නිකන් අමුතුම ලුක් එකක් එනවා ඒක. අන්න හරි ඒක තමයි. මේක අර මැට් එකයි අර කොළ පාටයිත් එක්ක යනකොට අමුතු ලුක් එකක් තියෙනවා. සීට් එකක් උනත් හොඳ කුෂන් නේ. යට ලයින් ඔක්කොම ගහලා තියෙන පුතේ මේ බයික් එකේ ගැලවෙන්නේ නැහැ. හොඳ කුෂන්. පාසුයි සීට් එක අතින් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. උස් පහත් කරන්න ඇඩ්ජස්ට් කරන්න. ප්‍රේම් එක ඇන්ගල් නිසා පොඩි බබෙකුට උනත් පදින්න පුළුවන්. අවුරුදු 7 8 9ව පදින්න පුළුවන්. ඔයාටත් මේක ඇති පදින්න පුළුවන් හොඳට තියෙනවා. මේ ඉන්නේ අපේ බාසුන් නැහැ රිපෙයාර් කරන ඔක්කොම කරන්නේ. පරණ මේ කෙනෙක් අවුරුදු 40ක් විතර ඇති. තව ඉන්නව වැඩ කරන අය අයි මෙතන ඉඩ නැති නිසා මං ගෙදර තමයි වර්ක්ෂොප් එකේ අයි ගෙදර හදනවා බයිසිකල්. ඒ ෆිට කරලා වාහනේ දාගෙන අරගෙන එනවා අර අඩුපාඩු ටික මෙහෙදි හදා ගන්නවා. පරණ බයිකුත් රිපෙයාර් කරනවා. මේ පරණ ඒවා අරගත්තුව ඒ සර්විස් කරන්න. ඒවත් කරනවා. ඉතින් මේ මෙතෙන්ට එන්න මෙතන මාරම හොඳ තැනක්. ඕගලන්ට ඕනම් බයික් එකක් ගන්න පුළුවන් මෙතනින්. ඉතින් මම ප්‍රිෆර් කරන්නේ මෙතන හොඳයි කියලා. බයි. thank you අංකල් මේ දැන් අපි ආවේ පොඩි කාර් එකක මේ සාමාන්‍යයෙන් ඒ වගේ කාර් එකක් දාන් යන්න පුළුවන් අංකල්? පුළුවන් පුතේ මොකද්ද කාර් එක? විත්ස් එකක් අංකල්. විත්ස් එකක් පුළුවන්. අපි අර ඉස්සෙල්ලා දැම්මේ පුතේ ඇල්ටෝ එකකට දැම්මේ ලොකු මීටත් වැඩිය ලොකු බයික් එකක්. කාර් එක අනිවාර්යෙන් පොඩි කාර් එකක පුතේ මේ බයික් එක දාන්න පුළුවන්. මේක 26 මීටර ලොකු බයික් එකක් අපි ඇල්ටෝ කාර් එකකටත් දානවා. දාගෙන යන්න පුළුවන්. ඒකම ගැටලුවක් නැහැ. 3 wheel එක ආවත් සාමාන්‍ය මවුන්ටන් බයික් එකක් 3 wheel එකේ අපි දාලා දෙනවා 3 දෙනෙකුට ඉඳගෙන යන්නත් පුළුවන් විදියට. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. දාගෙන යන්න පුළුවන් පුතේ. මේක 3 wheel එකක් දාන්න පුළුවන්. ගොඩක් අය බය වෙනවා 3 wheel එක ආපුව මේක දාලා අපිට ඉඳගෙන යන්නත් බෑ එහෙම කියලා. 3 wheel එකත් මේ මවුන්ටන් බයික් එක දාලා අපි අර දාන සිස්ටම් එක දානවා. දාලා 3 දෙනෙකුට ඉඳගෙන යන්නත් පුළුවන්. ඇල්ටෝ එක පොඩි විච් එක ඕන කාර් එක මේ මවුන්ටන් බයික් එකක් දාන්න පුළුවන්. අර දාන විදියට අපි දන්නවනේ. පුතාට දාලා දෙන්න මම බය කරනවා. ආනේ. පුතේ. බයික් එකේ මම මඩියක් පැදලා බලන්න. අමන් නැද්ද? ආයෙත් එකක් බලන්න. सीट से कभी और गांव में इतनी एडजस्ट करेगा
පුළුවන් නේ. වාච් කරලා පුතේ මේක වාච් කරලා මේක තද කරන්න තියෙන්නේ. හරි අංකල්. දාන්න පුළුවන් මහත්තයා කාර්යක මනසට දැපිච්ච නැතින දාන්න දාලා දෙන්න. ඉතින් අපේ සයිට් එකේ දොර පොඩ්ඩක් අරින්න පුතේ. ආයි. නැත්නම් මේක හරි අංකල්. ඉතින් යාළුවනේ බයික් එක ගන්න ඕන මෙතෙන්ට එන්න අපේ channel එක subscribe කරන්න. බෙල් එකත් click කරන්න. bye. මල්ලි පොඩි දියා